ආයුබෝවන් අද මම මගේ කෙටි විවරණයට පාදක කරගන්නේ පුවත්පත් වාර්තා තුනක් ප්‍රවෘත්ති වාර්තා තුනක් සහ පුවත්පත් කාටූන දෙකක්. පළමු ප්‍රවෘත්ති වාර්තාව උපුටා ගන්නේ 2026 ජූනි 2 අරුණ දිනපතා පුවත්පතේ මුල් පිටුවෙන්. ප්‍රවෘත්ති වාර්තාවේ ශීර්ෂ පාඨය IMF ගහන පදේටම නැටුවොත් රට ඉදිරියට ගෙන යන්න බෑ. මෙසේ ප්‍රකාශ කරන්නේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ තමන්ගේ කතාවේදී කියනවා IMF කියන්නේ කිසිවිටක ජනතාවගේ පැත්තේ සිට තීරණ ගන්න ආයතනයක් නොවේ. IMF උත්සාහය ලාභ උපයා ගැනීම. දෙවැනි ප්‍රවෘත්ති වාර්තාව උපුටා ගන්නේ 2026 ජූනි 2 The Island පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය IMF Turning a Blind Eye to NPP Corruption Opposition. ඉන් කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ජාතික ජන බලවේග ආණ්ඩුවේ දූෂණය නොදුටුවාසේ සිටින බව චෝදනාව කරන්නේ එක්සත් ජනතා විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය. තුන්වැනි වාර්තාව 2026 ජූනි 2 අරුණ දිනපතා පුවත්පතේ ඇතුල් පිටුවක පළ වූ වාර්තාව. Path of Freedom නම් ලියා ඇත රචිත කෘතියක් ජනගත කළ අවස්ථාවේදී ප්‍රධාන දේශනය කළ මහාචාර්ය සුමනසිරි ලියනගේ කළ ප්‍රකාශයක් මත තමයි වාර්තාව පදනම් වී තිබෙන්නේ. මහාචාර්ය සුමනසිරි ලියනගේ පෙරහදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්යවරයෙක්. ශීර්ෂ පාඨය IMF වත්මන් අරමුණ රටවල් සංවර්ධනය නොව ණය හිමියන්ගේ ප්‍රතිලාභ උපරිම කිරීම. ඊට අමතරව මහාචාර්ය සුමනසිරි ලියනගේ කියනවා IMF පරාමිතීන්ගේ අරමුණ වෙන්නේ තමන් ණය සපයන රටවල් නියෝ ලිබරල් ආර්ථික මාදිලිය තුළ සිර කිරීම කියලා. කාටූන් දෙකෙන් එකක් ඒත් උපුටා ගන්නේ දිනපතා අරුණ පුවත්පතේ ජූනි මාසේ 2 වෙනිදා. ඒ කාටුනේ නිරූපණය වන්නේ ආණ්ඩුව නිරූපණය කරන ජනාධිපතිවරයාගේ කාටුනයක් මගින් ආණ්ඩුව සාමාන්‍ය ජනයා පසුපස හඹා යනවා අංගුලිමාලසේ ඇඟිලි කපා ගැනීම සඳහා. වැඩබදු ඉන්ධන මිල ආදිය තමයි ඇඟිලි. අනිත් කාටුනේ එදිනම The Island පුවත්පතේ කතුවැකි පිටුවේ එයින් නිරූපණය වන්නේ ආණ්ඩුව. එතන ආණ්ඩුව නියෝජනය කරන්නේ ජනාධිපතිවරයාගේ කාටුනයකින්. එය පෙන්වනවා IMF නමැති යගදාවෙන් ආණ්ඩුව සාමාන්‍ය ජනයා හඹා යමින් පහර දෙන බව. මේ සියල්ල කුමක්ද පැහැදිලි කරන්නේ? මේ සියල්ල පැහැදිලි කරනවා ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උගුලක සිරවී සිටිනවා. බන්ධනයක ගැට ගැසී සිටිනවා, බැඳී සිටිනවා. එනිසා ශ්‍රී ලංකා ආණ්ඩුවට තමන් කැමති ආකාරයට ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න, අනපනත් සම්පාදනය කරන්න ජනතාවට සහන දෙන්නට බෑ. මීට කලින් මගේ වැඩසටහනෙත් මේ කාරණය කීවා. අද මම මතු කරන ප්‍රශ්නය දැන් IMF උගුලේ ශ්‍රී ලංකාව සිර කළේ කවුරුන් විසින්ද? එය නිසකවම මෙවර කළේ IMF 17 වෙනි විස්තීර්ණ අරමුදල් සම්පාදන වැඩසටහන යටතේ අරගලය නමින් 2022 මාර්තු මාසයේ සිට 2022 ජූලි 14 දක්වා ක්‍රියාත්මක වුණු මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා පළවා හැරීමට
තියත් කළ දේශපාලන ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩ ව්‍යාපාරය විසින්. මේ අරගලය නම්මින් උත්කර්ෂයට නංවන ලද ව්‍යාපාරය ඉදිරි පෙළ සිටියේ කවුද සටන් පෙරමුණේ. ඉදිරි පෙළ සිටියා ඇමරිකා එක්සත් ජනපදය. එය නියෝජනය කළේ එකල ඇමරිකානු තානාපතිනි ජූලි චන්, එක්සත් රාජධානිය බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඉන්දියාව මේ ආදී වූ බල සම්පන්න රටවල් තමයි මේ පිටුපස සිටි විදේශ බලවේග. ඔවුන් සමග පෙළගැසී සිටියා එක පෙරමුණක දේශීය බලවේග. ඒ දේශීය බලවේග අතර ඉදිරියෙන්ම කැපී පෙනුණා IMF පදයටම නටන්න ගියොත් රට ඉදිරියට ගෙන යන්න බැහැයයි දැන් ප්‍රකාශ කර සිටින කාදිනල් හිමිපාණන් වහන්සේ. ඊට අමතරව බෞද්ධ භික්ෂූන් වහන්සේ කණ්ඩායම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රාජ්‍ය නොවන සංවිධානය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුව, ෆූටා, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යන්ගෙන් බහුතරය මේ අරගලයේ පෙරමුණේම සිටියා. එය උත්කර්ෂයට නංවමින් එය ජනතා ව්‍යාපාරයක්, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමයක් ලෙස හඳුන්වමින් ඒ ව්‍යායාමය විසින් තමයි අද ශ්‍රී ලංකාව IMF පදයට නටන තැනට තල්ලු කරනු ලැබුවේ. IMF කියන ආයතනයේ කාර්යභාරය එය බිහි වූ දවසේ සිට 1970 මුල් දශකය දක්වා ඔවුන් කළේ ලෝක ආර්ථිකයේ ඒ බලවත් රටවල අවශ්‍යතා පරිදි පාලනය කිරීම. නමුත් 1970 දශකයේ මුල් භාගයේ හටගන්නා වූ ධනේශ්වර ක්‍රමේ දෙවන්ත අර්බුදයෙන් පසු IMF ක්‍රියාත්මක වන්නේ පරිදියේ රටවල. ශ්‍රී ලංකාව බඳු පරිදියේ රටවල ආර්ථික අතිරික්තය නොයෙක් මාර්ගවලින් ධනවත් රටවලට හැරවීම සඳහා, පැහැර ගැනීම සඳහා. මේක තමයි මහාචාර්ය සුමනසිරි ලියනගේ තමන්ගේ කතාවේදී පැහැදිලි කළේ. මා රචනා කළ ගාලු මෝදර වර්ණ විප්ලවය හෙවත් රෙජීම් චේන් ව්‍යාපෘතිය 2022 ග්‍රන්ථයෙන් ශ්‍රී අරගලය විසින් විදේශීය බලවේග සහ දේශීය බලවේග එක්ව ක්‍රියාත්මක කළ අරගලය නම් වූ දේශපාලන ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකාව IMF සිරගය තුළ සිර කරනු ලැබූ ආකාරය සාක්ෂි සහිතව පැහැදිලි කර තිබෙනවා.